කොහොමද ඔයාලට සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට අරගෙන ආවේ කටට රහට ලස්සට කන්න පුළුවන් ඇඹරැල්ල මාළුවක් හදන විදිහ. ගොඩක් ගුණදායක, ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන, දියවැඩියාව තියෙන මේ හැමෝටම ගොඩක් හොඳ කෑමක් තමයි ඇඹරැල්ල කියන්නේ. ඒ වගේම ගර්භණී මව්වරුන්ට කෑම රුචිය වඩවන ආහාරයක් තමයි ඇඹරැල්ල කියන්නේ. මේ විදිහට මම ඇඹරැල්ල ටික හොදගෙන මේ වගේ කැබලි වලට කපාගෙන තියෙනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්න තියෙනවා කරපිංචා, රම්පේ, සුදු ලුණු, අමු මිරිස්, ඒ වගේම කොච්චි අරන් තියෙනවා. මම ඒක දෙකට පළලා තමයි අරගෙන තියෙන්නේ කොච්චි. මම ඒක එකතු කරන්නේ අන්තිමේටම. ඊපස්සේ ලුණු, කුරුඳු, ඒ වගේම කරාඹු නැටි කීපයකුත් අරගෙන තියෙනවා. මේ ටික තමයි මම ඇඹරැල්ල මාළුව හදාගන්න අරගෙන තියෙන්නේ. මුලින්ම චාතිය ලිපේ තියලා චාතිය රත් වුණාට පස්සේ තෙල් ටික එකතු කරලා මේකට අබ සල්පයක්, උළුහල් සල්පයක්, ඒ වගේම කුරුඳු ටිකයි, එනසාල්, කරාඹු නැටි ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ සුදු ලුණු, අමු මිරිස්, ලුණු මේ ටිකත් එකතු කරලා රම්පේ, කරපිංචාත් එකතු කරගන්න ඕන. දැන් මේ ටික ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන රන්වන් පාට වනතේ බැද ගන්න ඕන. මෙහෙම හොඳට මේ ටික කලවම් කරලා බැදගත්තට පස්සේ මම මේකටම එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැඳි එකමාරක්, අමු 3-5 තේ හැඳක් එකතු කරගන්න. මේක එකතු කරලා හොඳට එකත් බැද ගන්න ඕන. පේස්ට් එකක් වගේ තමයි මම මේක හදාගන්නේ. ඒ වගේම ඇඹරැල්ල මාළුවට හොඳ පාටක් ගන්න තමයි මම මේ ටික මෙහෙම බැදගන්නේ. මේ විදිහට හොඳට පේස්ට් එක වගේ බැදගත්තට පස්සේ මම කපාගත්ත ඇඹරැල්ල ටික මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඇඹරැල්ල ඉක්මනට තැම්බෙන්න වගේම සෑම ඇඹරැල්ල කෑල්ලකටම රස වැටෙන්න ඕන නිසා හොඳට කලවම් කරගන්න ඕනේ. හැම කෑල්ලකම මිරිස් ගෑවෙන විදිහට. මේ විදිහට හොඳට කලවම් කරාට පස්සේ ඇඹරැල්ල මාළුව තැම්බෙන්න ඕන ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනේ. ගොඩාක් වතුර එකතු කරගන්නත් එපා. මොකද නැත්නම් දිය රහ වගේ එන්න ගන්නවා. මේ විදිහට හොඳට කලවම් කරලා වතුර එකතු කරගන්න ඕනේ. ඊට කලින් මම එකතු කරගන්නවා මේකට කහ කුඩු දැම්මේ නැති නිසා කහ කුඩු සල්පියකුයි කෑලි මිරිස් දැම්මම මේකේ රස වගේම හොඳ සැරට තියෙනවා, පාටකුත් තියෙනවා. මොකද පැණි රසෙටම ඇඹරලා කන්න බෑ සීනි දාලා. සැර වැඩි වෙලත් බෑ, අඹුරු රසත් බෑ. හොඳ මේක තුනම සාමාන්‍ය විදිහට එක සමානව තියෙන්න ඕනේ. එතකොට තමයි ගොඩක්ම රස. මේ විදිහට මම වතුර ටිකක් දාලා විනාඩි පැය කාලක් විතර තැම්බෙන්න දෙන්න ඕනේ. මේ දැන් පැය කාලක් විතර ගියාට පස්සේ මගේ ඇඹරැල්ල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඒත් තාම ඉස්ම තියෙනවා. තව ටිකක් හොඳට තැම්බෙන්න ඕනේ. මම මේ වෙලාවේදී රස අනුව ලුණු කුඩු සල්පයකුයි සීනි එකතු කරගන්නවා. සීනි ගොඩාක් එකතු කරගන්නත් එපා. එතකොට මේ ගොඩාක් පැණි රහයිනේ. අර මං කලින් අරන් තියාගත්තේ කොච්චි පළල. ඒ ටිකත් මම මේ වෙලාවේදී තමයි මේකට එකතු කරගන්නේ. එතකොට ලස්සනයි. ඒ වගේම රසත් වැඩි. ඉතින් මේ වගේ රසම රස ඇඹරැල්ල මාළුවක් ඔයාලත් ගෙදරදම හදලා රස බලන්න. ගොඩාක් ගුණදායක කෑමක්. පොල් කිරි අවශ්‍ය වෙන්නෙත් නෑ. ඇඹරැල්ල තම්බන්න ඕනෙත් නෑ. මේ විදිහට ඉක්මනින්ම හදාගන්න පුළුවන් කෑමක්. ඒ නිසා ඔයාලත් මේ වගේ ඇඹරැල්ල මාළුව ගෙදර අයටත් හදලා දෙන්න බලන්න. මේ බලන්න මේ වෙලාවේදී මගේ ඇඹරැල්ල එක හොඳට ඉස්ම හිඳිලා හොඳ පාටකුත් එක්ක උකු ගතියකින් තියෙනවා නිකන් පේස්ට් එක වගේ. මෙහෙම තමයි මම නම් කන්න ආසම.
ඉතින් නැවතත් සුපුරුදු වීඩියෝ එකකින් හමු වෙමු. ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්.